ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ආරාධ්‍ය. මේ වැඩේදී මට ලොකු චැලෙන්ජ් එකක් හම්බුණා. ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් එක්ක නෙමෙයි ඇමචර් මොඩල් කෙනෙක් එක්ක වැඩ කරන්න. ඉතින් මේ වැඩේදී මම යෝජනා කරා ප්‍රියන්ත දිසානායකව ගමුයි කියලා. මොකද හේතුව ප්‍රියන්ත දන්නවා මගේ ලයිට්ස් වලයි මගේ ලෙන්සර්ස් වලටයි පාවිච්චි කරන්න ඕන මේකප්. ඒක හරිම වැදගත්. මොකද සාමාන්‍යයෙන් ඒ මේකප් වල පවා තියෙන දේවල් මගේ ලයිට් එකට හුඟක් කැප්චර් වෙනවා. ඒ වෙනකොට මොකද එහෙම නැති වුණොත් වෙන්නේ මගේ ලයිට් එක නිසා මේකප් එක ඕවර්ඩූ එකක් වගේ පේන්නත් පුළුවන්. නමුත් ප්‍රියන්ත මේ ගැන දන්න හින්දා මට ඒ ගැන කිසිම බයක් සැකක් නැතුව මේ වැඩේට මම ප්‍රියන්තව රෙකමන්ඩ් කරා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ එලින්ක්‍රෝම් 1000 lights. ඔක්කොම ටික 1000 lights මම මේකට පාවිච්චි කරන්නේ. මේක තමයි මට හම්බෙච්ච ස්ටුඩියෝ එක. මම බියුටි ඩිෂ් එකකුත් පාවිච්චි කරනවා. ඒ වගේම කලර් ජෙල් කීපයකුත් ගෙනාව අවශ්‍ය වුණොත් ගන්න කියලා. මේ තමයි ක්ලයන්ට්ගේ ඒරියා එක. මේ තමයි මගේ ඒරියා එක. අපි තාම ලයිට් සෙටප් එක දාන ගමන් මේ ඉන්නේ. මේකෙදි මම ඩිෆියුසර් පේපර්ස් ටිකක් පාවිච්චි කරනවා. මොකද යම් අවස්ථාවන් වලදී මට හිතුනොත් ලයිට් එක ඩ්‍රොප් කරලා ගන්න මොඩිෆයි එකක් යූස් කරනවා වෙනුවට මගේ තියෙන ඩිෆියුසර්ස් වලින් ක්වාටර්, හාෆ්, ෆුල් ඔය ඔක්කොම දේවල් වලින් මට පුළුවන් ලයිට් එක අදාළ විදිහට ඩිෆියුස් කරලා ගන්න. ඉතින් මේ තමයි මගේ iWise එක. මම කවදත් කොහෙත් හැම තැනකදීම ගෙනියන එකක්. මොකද ෂූට් එකකදී බොහොම වැදගත් වෙන equipment එකක් තමයි ඒක. මේ තමයි මම client දාලා දීපු wireless system එක client ගේ preview එකට. මොකද client එක යම් comment එකක් තියෙනවා නම් ඒ comment එක දෙන්න පුළුවන්. මේ තියෙන ඉතින් අපි අද ෂූට් කරන්න ගෙන ආපු ජුවලරිස්. ඉතින් මෙච්චර ගොඩක් ගෙනාවයි කියලා අපි ඒ ගොඩක්ම ෂූට් කරන්නේ නැහැ. මෙතනින් අපිට අඳින ඇඳුමට ගැලපෙන සහ විජුවලි ප්ලීසිං වෙන දේවල් තමයි යූස් කරන්නේ. මේ සිදත් යාළුවා මේ. ඉතින් මේ දෙන්න තමයි මේකේ ආර්ට් ඩිරෙක්ටර් හැටියට ඉන්නේ. මේ තියෙන මගේ කැමරා එක, මගේ ලැප්ටොප් එක. ඉතින් මේ පළවෙනි ෂොට් එකට දැන් අපි සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ජුවලරි එකක් සෙට් එකකට ගෙනිච්චට පස්සේ එතනදී තමයි ඒ අරේන්ජ්මන්ට්ස් හදන්නේ. අපි කොච්චර ජුවලරි එක ඒ ඔයගොල්ලෝ දැකපු ඒ තියෙන ලොට් එක තියෙන තැන දැම්මත් කැමරා ෆ්‍රේම් එක බලලා තමයි මේ මොඩල් හැරෙන ඇන්ගල් එක ඒ දේවල් බලලා විජුවලි හරියටම ඒ ඩීටේල් එක එන හැටියට හදන එක තමයි කරන්න ඕන මේ සෙට් එකේ. ඉතින් මේ ප්‍රියන්ත සිදත් එයාගේ යාළුවා මේ තියෙන ක්ලයන්ට් ඒරියා එක, මේ ක්ලයන්ට් ගේ ඩිස්ප්ලේ එක පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න ඕන කොයි වගේද මම මේ වැඩේ කරන්න කියලා. නැත්නම් සමහර අයගේ පළවෙනිම ෂූට් එක අපි ඒගොල්ලන්ව හොඳට දැනුවත් කරන්න ඕනේ. ඇයි අපි මේක මෙහෙම කරන්නේ? යම් කිසි කන්සර්න් එකක් තියෙනවා නම් කියන්න. මොකද සමහර අය කමෙන්ට් කරන්න බයයි. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ කරන්නේ වැරද්දක් කියලා. නමුත් ඒ තියෙන චකිතය නැති කරන එක තමයි හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙකුගේ පළවෙනි රාජකාරිය විය යුත්තේ. ඉතින් මේ තියෙන මම පාවිච්චි කරන බියුටි ඩිෂ් එකයි ලයිට් මොටිව් එකයි. මේ ලයිට් මොටිව් එකත් හරිම ලස්සන මොඩිෆයි එකක්. මේ මගේ 1200 එලින්ක්‍රෝම් එක තමයි මම ලයිට් මොටිව් එකට පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ඒකෙන් එන ලයිට් එක ටිකක් පවර්ෆුල් ලයිට් එකක් වුණාට කමක් නැහැ. දැන් මේ ඕගලන්ට විෂුවලි පෙනෙයිද දන්නේ නැහැ. ඒකෙන් සෑහෙන හොඳ ලයිට් එකක් ත්‍රෝ කරනවා. ඉතින් මේ ජුවලරිස් වලින් අපි හරියට තීරණය කරන්න ඕන. සමහර විට ක්ලයන්ට් පෙන්නනවා මේක දාමු කියලා. නමුත් අපි සෙට් එකේදී එක ෂොට් එකක් කරන් සුදුසු නැත්තම් ඒක දැනුම් දෙන්න ඕනේ මේට වඩා හොඳ එකක් තියෙනවද කියලා බලලා ෂූට් කරන්න. මේ දකින්නේ මගේ කටර්ස් දෙක. මොකද ලෙන්ස් එකට හදිසියෙවත් ලයිට් එකක් ත්‍රෝ වෙයි කියන සැකයට තමයි මම ඒක එතනින් දාලා තියෙන්නේ. ඒ වගේම හැම වෙලේම ෂොට් එකක් ගත්තට පස්සේ දැන් මේ මොඩල් ඇමචර් නිසා අපිට පොඩි කාලයක් ගත වෙනවා හරි පර්ෆෙක්ට් ෂොට් එකක් ගන්න. නමුත් එයාට බොහොම හොඳ ටැලන්ට් එකක් තිබ්බා. ඒ කියපු දේවල් හරියටම ගයිඩ් එක අරගෙන අපිට අවශ්‍ය වෙන විදිහටම ඒ වැඩේ කරපු එක ගැන මම සන්තෝෂ වෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ වගේ ජුවලරි ෂූට් එකක් කරද්දී අපි කරන්නේ. මොකද අපි කොච්චර තීරණය කරත් මේ ජුවලරිස් තමයි අපිට මේන්ලි ෆෝකස් කරන්න ඕන කියලා. සමහර වෙලාවට සෙට් එකට ගිහිල්ලා ඒ මොඩල්ගේ ස්කින් එකට දැම්මම එයාගේ බොඩි ස්ට්‍රක්චර් එකයි ඒ දේවල් එක බලවම සමහර විට ඊට වඩා වෙනත් දෙයක් හොඳ වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට අපි ඒ වගේම ඕගොල්ලොත් මේ වගේ වැඩක් කරනවා නම් මේ ගැන දැනගෙන ක්ලයන්ට් අවශ්‍ය කරන දේ ඉහළින්ම දෙන එක තමයි කරන්න ඕන. නිතරම ක්ලයන්ට්ව ගයිඩ් කරන්න ඕන. ක්ලයන්ට්ගෙන් අදහස් ගන්න ඕන. යම් අඩුපාඩුවක් තියෙනවද? ජුවලරි එක ඇවිල්ලා බලන්න.
ඇදයක් තියෙනවද තව මොකුත් හදන්න ඕනෙද කියලා. ඉතින් මේ තමයි සෙකන්ඩ් කොස්ටියුම් එක. අපි කොස්ටියුම්ස් දෙකයි පාවිච්චි කරේ. එක කොස්ටියුම් එකකින් අපි ජුවල්රීස් 5ක් 6ක් වගේ ෂූට් කරා. මේ සාරියක් ඇඳලත් ගන්න අවශ්‍ය කියලා ක්ලයන්ට්ගේ රික්වෙස්ට් එකක් ආවා. ඉතින් ඒක තමයි මේ සූදානම් වෙන්නේ. මේ ඉන්නේ ප්‍රියන්ත. මේ ඉන්නේ අවිෂ්ක. අවිෂ්ක තමයි heya සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක්. මේ මොඩල් බොහොම පොඩි චකිතයක් තිබුණා මුලින්. නමුත් චකිතයක් තිබ්බත් අපි වැඩේ පටන් ගත්තට පස්සේ චකිත ගිහිල්ලා මොඩලේ වැඩේ කරන්න ඕන ඉහළම විදිහට කරා. හොඳ පෝසින් ටිකක් තිබ්බා. හොඳ ෂොට්ස් ටිකක් ආවා. ඉතින් මෙන්න මෙහෙමයි මම මෙන්න මේ ෂූට් එක කරේ. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් කරනවා නම් ඉස්සරහට ජුවල්රි ෂූට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕනෑම ආකාරයේ දෙයක් වෙන්න පුළුවන්. මේකිනුත් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ චැලෙන්ජ් එකක් ආවොත් බාර ගන්න බය වෙන්න එපා. ඕන වෙලාවක ඕන චැලෙන්ජ් එකක් කරන්න. ඔයගොල්ලන්ට මම දැන් පෙන්නන්නම්. අපි එක පින්තූරයයි මේ ෂූට් එකේ මේ වෙනකන් හදලා තියෙන්නේ. ඒ හදපු එක ෂොට් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කොයි විදිහටද ඒක හැදුවට පස්සේ පෙනුනේ කියලා. ඉතින් මම හිතනවා මේකිනුත් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි නැවතවරක් මේ වගේම දෙයකින් හම්බෙමු. ඉතින් මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.